වනසේක ක්‍රිස්තුනීව නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාදයන්ත වහන්සේගේ ශ්‍රී කුරුසෙන් වහන්සේ ලෝකය ගලවාගස්සේක එන්න මේ කුරුස පාමුලට එන්න මේ ජේසුගේ කුරුස දැකීමට උන්වහන්සේ ඔබට මට මේ කුරුස ගමන මේ කුරුස දැකීම ඔබත් මගේ ජීවිතය අයිති කරගන්න ස්වාමීන් වහන්සේ අත ඔබට මට ඒ සුවිශේෂී වරප්‍රසාදයක් ආශිර්වාදයක් දුන්නා. එනිසා මා ප්‍රේමන්තනි ඔබ මේ මොහොතේ ඔබ ඉඩ හරින්න ස්වාමීන් වහන්සේට සියල්ල කරන්නට පුළුවන් ජේසුට ඉඩ හරින්න. මේ කුරුසයයි ඔබව සුවපත් කරන්නට යන්නේ. කුරුසයයි ඔබව නිදහස් කරන්නට යන්නේ. කුරුසයයි ඔබව ගලවන්නට යන්නේ. එනිසා ගැඹුරින් මේ මොහොතේ ඒ බලගතු ජේසුගේ කුරුසය ඔබ නිදහස් කරන මොහොත. ඔබ අයිති කරගන්න මොහොතයි. ඔබ නැගිටින මොහොත. ඔබ වැටෙන මොහොතයි. ඔබ නැගිටින මොහොත ඔබගේ දුබල මොහොතයි. ඒ ගැඹුරින් ඔබ අයිති කරගන්න. ජේසු ඔබට සහනය දෙනවා. ජේසු ඔබට සුවය දෙනවා. එනිසා මා ප්‍රේමවන්තයනි ඔබ වහන්සේ ඒ ගැඹුරු මොහොතට මා ඔබට ආරාධනා කරනවා මේ මොහොතේ. පුංචි දෙයක් ගැඹුරු දෙයක් මම තාකෙටියෙන් ඔබට කියන්නම්. ඔබට මතකයි පළවෙනි ස්ථානයේ අප්‍රමාන්තනි ඔබේ අවධානය මං වෙතටම වගේ වචන වෙතටම ගේන්න මේ මොහොතේ. හරි? එහෙම බලන්න අවධානය නැති කරගන්න එපා. හොඳයි. පිලාත් ඉන්නවා මැද. දකුණු පැත්තේ ජේසු. වම් පැත්තේ බරබ්බස්. ජේසු කියන්නේ කවුද? ජේසු කියන්නේ ගැලුම්කාරයා. ජේසු කියන්නේ විමුක්තිදායකයා. ජේසු කියන්නේ සුව කරන්න ධර්මදේශකයා. ජේසු කියන්නේ ආදරවන්තෙක්, ප්‍රේමවන්තෙක්, දිව්‍යන් වහන්සේගේ පුත්‍රයා, ගැලුම්කාරයා. ඒ ජේසු. අනිත් පැත්තේ බරබ්බස් මංගලකාරයෙක්, දූෂකයෙක්, මැරෙක්, දේශද්‍රෝහියෙක්, අපරාධකාරයෙක්. දෙපැත්තේ දෙන්න. පිලාත් මිනිසුන්ගෙන් අහනවා ඔබලට කවුද ඕනේ? මිනිස්සු ඉල්ලනවා කෑ ගහලා මේ කුමන්ත්‍රණේ ප්‍රතිඵලයක් හැටියට අපිට බරබ්බස් දෙන්න. මා ප්‍රේමවන්තයනි බරබ්බස් මිනිස්සු දිහා බලනවා. ඔව් මිනිස්සු මාව ඉල්ලනවා. මිනිස්සු මට කැමති. මිනිස්සු මට ආදරේ. මිනිස්සු මාව ඉල්ලන්නේ. මහරයි හරි ෂෝක්. නිදහස් කරනවා. නිදහස් වෙලා යද්දී ජේසුව බලනවා. ඒ මොහොතේ ජේසුව බලනවා. ජේසු කියනවා ජේසු එක මොහොතෙන් ඔහුට පිළිතුරු දෙනවා නෑ පුතේ ඔබට වැරදිලා. මෙන්න මේ දේ අයිති කරගන්න පුතේ දරුවනේ. ජේසු කියනවා නෑ පුතේ ඔබට වැරදිලා. මිනිස්සු නෙමෙයි ඔබ නිදහස් කරන්නේ. මගේ තාත්තා ඒ කොහොමද? බරබ්බස් උඹේ තැන මට ගන්න මගේ තාත්තා කිව්වා. උඹ
ඔබව කුරුසේ ඇන ගහන්න නියම වෙලා දඬුවම් ලැබපු ඔබව නිදහස් කරන්න උඹේ තැන මට ගන්නදී මගේ තාත්තා කිව්වා. කොහොමද වැඩේ? මිනිස්සු නෙමෙයි බරබස් උඹට ආදරේ මගේ තාත්තා මට මේ කුරුසේ අරගෙන මට කුරුසේ යන්න බෝ නිදහස් කරන්න මට මගේ තාත්තා කිව්වා. එච්චරටම ප්‍රේමයක්. කොහොමද එහෙම වෙන්නේ? අද ඔබේ තන ජේසු හිට ගන්න ඔබේ පාපේ අරගෙන ජේසු කුරුසේට ඔබව නිදහස් කරන්න. ඔබව ගලවන්න. මේක හැම තප්පරයකම හැම මොහොතකම ඔබේ මගේ ජීවිතය තුළ සිදු වෙනවා. ඔබ මේ විශ්වාස කරනවාද ප්‍රේමාන්තේනි? ඔබව නිදහස් කරන්න. ඔබව ගලවන්න. ඔබට ස්වර්ගය පෙන්වන්න. ජේසු කුරුසේට යනවා. මගේ තාත්තා මට කිව්වා ඔබේ කුරුසේ වෙනුවෙන් මට කුරුස ගත වෙන්න ඔබව නිදහස් කරන්න කියලා. අපේ ඒ කල්වාරිය කුරුසේ අපි එමුනේ කුරුස පාමුලට මේ කුරුසේ දිහා ජේසු දිහා බලාගෙන උන්වහන්සේට අපි අයිති වෙමු අපේ මාතේ. ගැඹුරු විශ්වාසයෙන් ගෙන්න ඔබ සුවපත් කරන මොහොත මෙයයි. ගැඹුරෙන් ජේසුට ඔබේ ප්‍රශ්නේ කියන්න. ගැඹුරෙන් ඔබේ ජීවිතය අරගලේ ගේන්න මේ මොහොතේ ඔබ නිදහස් කරන මොහොත මෙයයි. එදා කල්වාරියේ එදා ගලීලේ පලස්තීනේ කපර්නාය බෙතානියේ ඇවිත් ජේසු මේ මොහොතේ ඔබ ඉස්සරහා පිට ඔබගේ අදුමට ඔබගේ ප්‍රශ්නයට අරගලයට විසුදුම ජේසු අපි මේ මොහොතේ ඒ බලගත් ජේසු ඒ ජීවමාන ජේසු උන්වහන්සේට අපි හැමදේම දිග හරිමු. ඔබේ අරගලේ ගේන්න මේ මොහොතේ ඔබේ රෝගයේ ගේන්න ඔබගේ අසනීපයේ ගේන්න ඔබගේ මාරාන්තික අසනීපය රෝගය පිළිකා රෝගය මේ මොහොතේ ගේන්න ඔබට යාඥා කරන්නට කිව්වා නම් මේ මොහොතේ ඒ කෙනාව ඒ රෝගියාව ගේන්න මේ මොහොතේ ස්වාමීන් වහන්සේට බාර කරන්න. ඒ ස්පීලෙන් මේ මොහොතේ උන්වහන්සේ ඔබව සුවපත් කරනවා ඔබ වලවත් කරනවා. ස්තුතියි ස්වාමිනේ. කල්වාරියේ කුරුසියේ ගැලූ රුධිරයයි
කුරුසේ ඇනග සිටින ඒ ජීවමාන සංවිධානන්ට ඉඩහරින්න මේ ශුද්ධ භූමිය මේ පාදරේ පියෝ ඒ ශුද්ධ වර්තය ජීවත් වුණු භූමිය ඒ ප්‍රාතිහාර්ය සිදුවෙන මේ ශුද්ධ ස්ථානය එන්න මේ කුරුස පාමුලට එන්න මේ ජේසු පාමුලට ඔබේ ප්‍රශ්නය අරගෙන ඔබේ ගැටලුව අරගෙන ඔබගේ විසඳුම් නැති ජීවිත අරගල අරගෙන ගැඹුරු විශ්වාසයෙන් එන්න ස්වාමීන් වහන්සේ ඔබව සුවපත් කරනවා ස්වාමීන් වහන්සේ ඔබව නිදහස් කරන මොහොතයි ඒ ඔබ අයිති කරගන්න ඔබ අදහන්න හොඳයි ඒ ජේසු ඔබව නිදහස් කරන ඔබට සහනය දෙන ඔබට සුවය දෙන ජේසු කැඹුරෙන් ඔබේ තුවාලය හරහා උන්වහන්සේගේ ඒ ශුද්ධෝලය ශුද්ධෝ රුධිරය ඔබ ඉඩ හරින්න ඔබව නිදහස් කරන්න මේ යාගය පුරා ස්තුතියි ජීවමාන වේදනේ සම්ප්‍රසාදයේ ජේසුට කුරුසේ පාමුල සිට ඔබේම දරුවන් යදින අයිදින මේ හැද ඇඳුමක්ම ඔබ වහන්සේ ගේම සහනය සොය ලබා දෙන්න අපි සියලු දෙනාම ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රීනාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය ලැබේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙහිදී වේවා අපගේ එදිනෙදා භෝජනය අද දානය කළ මැනව අපට වාද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවට අස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී පාපී අපට කරුණා කරවදාළ මැනව අපට කරුණා කරවදාළ මැනව මලාවූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේවදයාබර කමින් සමාදානයෙහි සැතපෙන ලද්දේවා